මම දැන් ಜಾති හතරම එකපාර try කරන්න හදන්නේ. එහෙනම් අපි කාලා බලමු කොහොමද රස කියලා. Hello guys, මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. අපි food review කරන්න ලෑස්ති වෙන්නේ. අද ඉඳන් මම අද ගෙනල්ලා තියෙනවා ලංකාවේ ස්නැක් වර්ග 4ක්. අපි බලමු මේවා රස කොහොමද කියලා එහෙනම්. මුලින්ම තියෙනවා උස්සත් එකේ චාචා කියලා ස්නැක් එක. අපි කඩලා බලමු එහෙනම්. ඒක දැක්කම ඔයගොල්ලන්ට පරණ જાතියකුත් මතක් වෙනවා ඇති. දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අපි නම් කාලා බලමු. ඒකේ මාරම රහක් තියෙනවා. මම ඉතින් උස්සත් එකකින් කරන ඒවා ගොඩක් රහයි ඉතින්. ඒක අපි හැමෝම දන්නවනේ. මේකේ ගාණ එන්නේ රුපියල් 80යි. මේක මාර රහක් තියෙන්නේ. අපි නේ ඊළඟ එකට යන්න. මේකත් උස්සත් කම්පැනි එකේම එකක් තමයි. මේකේ නම ජිගල් විගල්. මේක චීස් ෆ්ලේවර් එකක්. මේකේ ගාණ එනවා රුපියල් 80යි. අපි කඩලා බලමු. මේක පොඩ්ඩක් දිග ගතියක් තියෙනවා. අපි එහෙනම් කාලා බලමු. මේක චීස් රහ නම් නියමටම එනවා. මම හිතන්නේ ඒකට ගොඩක් රහයි. අපි අන්තිමට බලමු මේ ටිකෙන් රසම එක මොකක්ද කියලා. මේකට ගොඩක් රසයි. අපි ඊළඟ එකට යමු. මේක ජිගල් විගල් එකම තමයි උස්සත්තලගේ. හැබැයි මේක අනියන් ෆ්ලේවර් එකක්. මේකට රුපියල් 80යි වෙන්නේ. අපි කරලා බලමු. හැඩේ නම් අරගමයි. අපි කාලා බලමු එහෙනම්. මේක රස නම් ගොඩක් සමානයි අර ඉස්සර තරු වගේ තිබ්බේ උස්සත්තලගේ අනියන් එක. අන්න ඒකට නම් මේක ගොඩක් සමානයි. පාටම රහක් තියන්නේ ඔක්කොගෙම. මේ කටේ දාගත්තේ මම දී වෙලා යනවා. ඒකට රහයි ඒක අනියන් ෆ්ලේවර් එක. උස්සත්තලගේ ප්‍රොඩක්ට් එකක් තමයි. අපි එන ඊළඟ එකට. මම ඊළඟට ගෙනාවේ මිස්ටර් පොප්ලාගේ එකක්. ඒකේ නම කොච්චි බෝල්ස්. මේකේ ගාන රුපියල් 80යි ඒකේ ගානත්. මිස්ටර් පොප් කොච්චි බෝල්ස්. අපි එන කාලා බලමු. කොච්චි කියන්නේ ඉතින් සැර කෑම. අපි බලමු කාලම මේක සැරයිද නැද්ද කියලා. මෙන්න ඇතුලේ පේනුම පොඩි බෝල් වගේ තමයි තියෙන්නේ. අපි කාලා බලමු. let's try. අප්පා මම සාමාන්‍යයෙන් කොච්චි කන කෙනෙක්. ඒත් මට මේකෙත් විතර සෙට් වෙන්නේ නැහැ. මේකේ වරදක් කියනවා නෙමෙයි, මේ ටිපිටි රහක් කියලා මේකේ නැහැ. අපි එන හතරෙන් රස කොයි එකද කියලා බලමු. මට මේ හතරෙන් රසම එක මෙන්න මේක උස්සත් ජිගල් චීස් ෆ්ලේවර් එක. nice. මාරම රහක් තියෙන්නේ ඒක නා.
නියමයි. ඔයගොල්ලෝ එක try කරලා බලන්න මාරම රහක් තියෙන. මම දැන් ಜಾති හතරම එකපාර try කරන්න හදන්නේ. එහෙනම් අපි කාලා බලමු කොහොමද රස කියලා. ඒක නම් සුබින්ම රහක් ඈ. එහෙනම් subscribe කරලා share කරලා මට support එකක් දෙන්න. ඔයගොල්ලෝ හැමෝටම good luck.